හලෝ බොක්කලා ඉතින් මොකද වෙන්නේ. ඉතින් මම අද ගෙනල්ලා තින්නේ මචංලා ඔයාගේ PC එකේ ක්වොන්ටම් ගන්න පුළුවන් සුපිරිම සෙටින් එකක් තමයි. ඉතින් වීඩියෝ එක ස්කිප් කරන්න නැතුව අන්තිම වෙනකම් බලන්න. බලලා මගේ වීඩියෝ එක වටිනවා නම් ලයික් එකක් දාලා සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එකත් අල්ලලා ගේස් කරලා මචං. ඉතින් මචංලා අද මම ගෙනල්ලා තින්නේ කොහොමද වන් ටොප් ගන්න කියලාත් නෙමෙයි. වන් ටොප් ගන්න පුළුවන් සෙටින්. ඉතින් මචංලා අපි වැඩි කතාවක් නැතුව යමු වීඩියෝ එකට අද. ඉතින් මුලින්ම මචංලා ඔයාගේ PC එකේ මවුස් සෙටින් කියලා දෙනවා. අන්න ඒක ක්ලික් කරන්න මචංලා සර්ච් කරලා ක්ලික් කළා මචංලා මෙතන තියෙන ඇඩිෂනල් සෙටින් කියලා ඒක ක්ලික් කරගන්න. ක්ලික් කරලා මචංලා පල්ලෙන් තියෙනවා මෙන්න මේක සම්පූර්ණම ෆුල් දාගෙන ඉන්න මචං. දාන මචං මෙතනින් මෙන්න මේකට ටික් එක දාලා සෙටින් ගිහලා ඒකෙත් මචං මේකක් තියෙන ඒකත් ෆුල් දාගෙන ඉන්න. ෆුල් දාලා ඕකේ කරගනි. ඕකේ කරගෙන මචං ඉතින් දෙවෙනිට මචං උඩින් තියෙනවා පොයින්ට් ස්පීඩ්. අන්න ඒකත් මචං ෆුල් දාලා ඔය ටික් එකක් දාලා නැත්තම් ටික් එක දාගනින්. ටික් එක දාන්න නැත්තම් මචං මවුස් එක දුවන වැඩි. උතනින් හදාගත්ත එක ටික් එක දාලා ගාලා බලන්න. සෙට් නම් මචංලා ඉතින් වීඩියෝ එකට ලයික් එකක් දාලා නැහැ. ඉතින් අපි දෙවෙනිට යන්නේ මචං කන්ට්‍රෝල් පැනල් වල යන්න ඕනේ. කන්ට්‍රෝල් පැනල් ගිහලා මෙතනින් පල්ලේ ඊසිටෝ කියලා දෙනවා. ඉංග්‍රීසි නම් ඉච්ච බෑ ගණන් ගන්න එපා. ඔයාලට ඔය ඉංග්‍රීසි වැඩගත් වෙන්නේ නැහැ. ඔන්ටප් තමයි වැඩගත් මෙතනයි. ඉතින් මචං චේන්ජ් මවුස් කියලා දෙනවා. ඒක සෙටප් අපි කීල්ට බලන්න. මේ දෙකම මචං හයි දාගනින් දෙකම හයි දාලා මචං ඕකේ කරගනින්. ඉතින් මචං දෙවෙනියට අපි යන්න ඕනේ කීබෝඩ් එකට. කීබෝඩ් එකත් ඔය විදිහමයි. දෙකම ෆුල් තියාගත්තා. යාලා එකත් ඔය කරගෙන මචංලා දැන් යනවා අපි අපේ ගේම් එකේ සෙටින් වලට. ඉතින් මචංලා කියන්න ඕනේ දැන් පැනල් ගානේ ඉඳලා එපා වෙනවා මචං. CS රැප් කරන්නත් බෑ, VR රැප් කරන්නත් බෑ. මචංලා දැන් බලන්න CS එක හැරෙක් ගන්නවත් විදියක් නැහැ මචං. යන මැච් එකම පැනල් කාර්යය. මට නම් එපා වෙන්නේ මචං. ඒක වෙදක් නැහැ. අපි යමු අද මේ වීඩියෝ එකට. ඉතින් මචංලා මෙතනින් මම තියලා තින්නේ මචං පවර් බටන් එක එකයි තියලා තින්නේ. එකයි ඊට මේක සෙටින් එක. කියන්නේ මගේ සෙටින් එක මෙන්න මේනවා. ඉතින් මං කිව් ගොඩක් තියෙනවා මගේ ඕල් එක වදින්නේ නැහැ මචං පොඩ්ඩක්. අර හවුල් වගේ. ඒ නිසා මං දැම්මම කිව් අකුරු 4ක් විතර දාලා මචං Y එක එහෙම මේක තියන්නේ මචං මෙතන ෆයර් බටන් එකට උඩ. අන්න ඒක මචං යානෙල්ල. ඉතින් කියන්න ඕනේ මචං පාස් රිමෝට් එක දාන්න දන්නේ නැත්නම් යටේ කමෙන්ට් එක දාලා මම වීඩියෝ එක කියන්න. ඉතින් ඊතර තියෙන මේක තියෙන්නේ පාස් රිමෝට් එක. ඉතින් මචංලා මෙන්න මේක ෆයර් බටන් එකේ උඩ තියාගෙන යනවා මචං. තියාගෙන X එක 1යි Y එක 1.45. ඒක පොඩ්ඩක් වෙනස් වෙයි. පොඩ්ඩක් අදාන මචං. දාලා බලලා සෙට් වෙනවා නම් සුවිරි තමයි. ඉතින් අපි දැන් යමචල්ලා සෙන්සිටිව් පැත්තට සෙන්සිටිව් ගියොත් එම මෙන්න මේක තමයි මගේ සෙන්සිටිවිටි එක. ඉතින් බලාගෙන මේකත් අදලා ගාලා බලලා මචං. ඉතින් අපි ගිහලා බලමු ට්‍රේනින් පැත්තට මොකද වෙන්නේ කියලා. මේ සෙටින් එක අවුලක් නැද්ද කියලා. මේම මචං මෙතනින් නම් ගාන එක බොරු වැඩක් කියන්නේ මෙතන කොච්චර ගවත් වැඩක් නැහැ මචං. මෙතන පුතු ගියත් වැඩක් නැහැ මචං. මේ මෙතනින් රස්තිනවා මචං. ඊළඟ කස්ටම් හරි CS හරි යන්නේම නැහැ කියනවා. මල පනිනවා බං අන්න වගේ වෙලාවට. මේ එච්චට වදින්නේ නැහැ මචං. එහෙනම් මේක ගණන් ගන්න එපා. උඹලා පෙ ට්‍රේනින් නම් ගන්න එපා. ලෝන් ඔෆ් හරි නැත්තම් අර කස්ටම් හරි එකක් ගාලා බලලා සෙටින් එක වදිනවද කියලා. ඉතින් මෙතනින් මචං වදින්නේ නැත්තම් මේ මෙතනින් වැදුනත් වැඩක් නැහැ මචං. මේ අරෙන් වදින්නේ නැහැ. මෙතන අදන සෙටින් අතට හරියන්න අතට අදන සෙටින් මෙතන හරි. ඉතින් බලන්න මේකේ දැන් බොඩි ෂොට්ත් වදිනවා. ඉතින් ප්ලේ කරද්දි අවුලක් නැහැ මචං. වදිනවයි. ඔය ඩෙසල්ට් එක වදිනවා. ඉතින් වීඩියෝ එක හොඳයි කියලා හිතනවා. ඉතින් තව මොකක්ද වීඩියෝ ඕනි කියලා ඉතින් කමෙන්ට් එකක් දාලා මට සබ්ස්ක්‍රයිබ් කරලා මගේ channel එක ගැම්මක් තියලා. ඉතින් පළවෙනි වීඩියෝ එක මේක. ඒ හින්දා පොඩ්ඩක් කතා කරගන්න එම පොඩ්ඩක් අවුල් මචං. ඉතින් ඕව ගණන් ගන්න එපා. මේ ඉතින් එච්චරයි.
ඉතින් අද වීඩියෝ එක ඉවරයි මචංලා. ආය අලුත් වීඩියෝ එකකින් අමු වෙමු. එහෙනම් ඔක්කොටම බුදු සරණයි. ගෙන් එන්නම් මචං.